ඔන්න මගේ යාළුවනේ නැන්ද අදත් ආවා ඔයාලට ලස්සන කතාවක් අරගෙන. අද නැන්ද ඔයාලට අරගෙන ආවේ නුවණක්කාර කපටු හාමි කෙනෙක් ගැන කතාවක්. එහෙනම් ඉතින් අහලා බලමුකෝ. ඔන්න කොමත් එක රටක කැලෑවක කපටු හාමි කෙනෙක් හිටියා. ඔන්න යාළුවනේ හොඳටම අවුව පායපු රස්නේ දවසක මේ කපටු හාමිට හොඳටම තිබහ හැදුනා. අහල පහල බොන්න වතුර ටිකක් හොයාගන්න හැදුවත් කොහෙන්වත් වතුර ටිකක් හොයාගන්න කපටු හාමිට බැරි වුණා. අම්මෝ අද නම් හරිම රස්නේ දවසක්. හොඳටම දෙවහත් එක්ක මේ අහල පහලින් බොන්න වතුර ටිකක් හොයාගන්න බැරි හැටි. ඔන්න ඉතින් හොඳටම වතුර තිබහ හැදුණු කපටු හාමි කොහොම හරි වතුර ටිකක් හොයාගන්න හිතාගෙන උඩින් පියාඹලා ගියා. අනේ ඒත් කපටු හාමිට වතුර ටිකක් හොයාගන්න බැරි වුණා. මට නම් දැන් හොඳටම මහන්සි. හොඳටම තිබහයි. කොහෙන් හරි වතුර ටිකක් ඉක්මනින් හොයාගන්න ඕන. මෙහෙම හිතපු කපටු හාමි වියලි කෙත්වතු දූවිලි පිරුණු පාරවල් උඩින් පියාඹමින් බීමට වතුර ටිකක් හෙව්වා. ඒ දවස් හුඟක් රස්නේ දවස් නිසා කපටු හාමිට අමාරු වුණා වතුර හොයාගන්න. ඔන්න ඔහොම කපටු හාමි පියාඹගෙන යන අතරතුර දැක්කා බිම වතුර ජෝගුවක අඩියේ යමක් දිලිසෙනවා. කපටු හාමිට සතුට ඉහවහා ගියා. අර තියෙන ජෝගුවක් නේද? අඩේ මොනා හරි දිලිසෙනවා පේනවා. සමහර විට වතුර වෙන්නේ නැති. කෙල්ලම බලන්න ඕන. කපටු හාමි ඉක්මනට පහළට ඇවිත් වතුර ජෝගුවට එබිලා බැලුවා. එතකොට කපටු හාමි දැක්කා ජෝගුවේ අඩියටම වෙන්න වතුර ටිකක් තියෙනවා. කපටු හාමිට හරිම සතුටුයි. කපටු හාමි ඉක්මනටම හොටේ ජෝගුව ඇතුළට දැම්මා වතුර ටිකක් බොන්න හිතාගෙන. අනේ ඒත් අවාසනාවට කපටු හාමිගේ හොට දිග මදි වතුර බොන්න. අයියෝ මගේ හොටේ දිග මදිනේ. මේ වතුර ටික තියෙන ජෝගුවේ අඩියටම වෙන්නනේ. කපටු හාමිට හුඟක් දුක හිතුණා. ඊට පස්සේ කපටු හාමි එයාගේ අත්තටු වලින් ජෝගුව පෙරලන්න උත්සාහ කළා. ඒත් ජෝගුව හුඟක් බරයි. කපටු හාමිට බැරි වුණා ජෝගුව පෙරලන්න. අයියෝ මට බෑ වතුර ජෝගුව පෙරලා ගන්න. ඒක හුඟක් බර වැඩිනේ. මම දැන් මොකද කරන්නේ? කොහොම හරි මේ වතුර ටික නම් බොන්නම ඕන. කපටු හාමි මේ විදිහට ජෝගුව ළඟට වෙලා වතුර බොන්න පුළුවන් උපායක් කල්පනා කළා. මේ වෙලාවේ කපටු හාමි දැක්කා මිදුල පුරා තැන තැන විසිරිලා ගල් කැට වගේක් තියෙනවා. හොඳයි. ජෝගුවේ අඩියට මගේ හොටේ දිග මදි නම් අඩියේ තියෙන වතුර ටික කොහොම හරි උඩට ගන්නයි ඕන. ඊට පස්සේ යාළුවනේ කපටු හාමි ගල් කැට කිහිපයක් ගෙනල්ලා ජෝගුව ඇතුළටම දැම්මා. එතකොට ජෝගුව අඩියේ තිබුණු වතුර ටිකින් ටික උඩට ආවා. කපටු හාමි සතුටින් උඩ පැන්නා. හරි ඒක වැඩ කරනවා. ඊට පස්සේ යාළුවනේ කපටු හාමි හොටෙන් ගල් කැටේ ගෙනල්ලා කලයට දැම්මා. වතුර මට්ටම කපටු හාමි හොටේට දාන්න පුළුවන් මට්ටමට ආවා. අවසානයේ කපටු හාමි සතුටින් වතුර බීලා පිපාසය සංසිඳව ගත්තා. දැක්ක නේද යාළුවනේ කපටු හාමිගේ නොසැලෙන විශ්වාසයයි නොපසුබට උත්සාහයයි නිසා කපටු හාමිට වතුර බොන්න පුළුවන් වුණ හැටි. මගේ යාළුවොත් ඒ වගේ උත්සාහයෙන් විශ්වාසයෙන් වැඩ කරලා ජය ගන්න ඕනේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන කතාවකින් ඔයාලව හමු වෙනකම් ඔයාලට හැමෝටම සුබ දවසක්.